ආයිබෝවන් ඉතින් හැමෝම හොඳින්නේද මම හිතන්නේ මම කිව්වා මම දෙවිනි වීඩියෝ එකේ මම වැඩ කරන තැන පෙන්න්නවා කියලා ඉතින් අද යමු මාත් එක්ක මං වැඩ කරන තැනට ඉතින් මෙතන තමයි මට වැඩ කරන්න තියෙන් ඉතින් අපේ හොටල් එකේ මට බාර වෙලා තියෙන්නේ ස්පෝට් සයිට් එක ඒ කියන්නේ මම මෙතන වැඩ කරන්නේ ස්පෝට් ඇසිස්ටන් කෙනෙක් විදිහට එතකොට මෙතන තියෙන ස්පෝට් එක තමයි පැඩල් ටෙනිස් සාමාන්‍යයෙන් මේක ටෙනිස් වල තියෙන තවත් එක් වර්ගයක් ඩුබායි ඇතුළු දැනට මං හිතන්නේ යුරෝපය පවා ප්‍රසිද්ධ වෙන ගේම් එකක් විදිහට පැඩල් ටෙනිස් හඳුන්වන්න පුළුවන් ඉතින් මම දන්න විදිහට මේ වෙද්දි ලංකාවේ කොළ භාශ්‍රිතව මේ ගේම් එක දැනට ප්‍රසිද්ධ වේගෙන යනවා ඒ වගේම මේ තියන්නේ අපේ හොටෙල් එකේ ස්පෝට් බායක ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු ස්පෝට් බායක කොහොමද තියෙන්නේ ඒකේ ලස්සන කොයි වගේද කියලා ඉතින් වැඩ පටන් ගන්නකොටම මුලින්ම පැඩල් කෝට් එක එහෙම නැත්නම් මේ ටෙනිස් පිට්ටනිය හරියට ක්ලීන් කරගන්න ඕනේ එහෙම නැත්නම් ගෙස්ලට ඇවිල්ලා සෙල්ලම් කරන්න ටිකක් අමාරුයි මේ තියෙන දූවිල්ල ඒ දේවලුත් එක්ක ඉතින් මගේ ෂිෆ්ට් එක තියෙන්නේ හවස් වරුවේ නිසා මම මුලින්ම කරන්නේ ප්ලේයර්ස්ලා එන්න කලින් මට තියෙන ගේම් එක කොයි වෙලාවෙද තියෙන්නේ ඊට කලින් මම මෙතන සුද්ධ පවිත්‍ර කරලා එයාලට අවශ්‍ය විදියට මෙතන හදලා දෙන එක ඉතින් මෙතන සෙල්ලං කරන්න එන ක්‍රීඩකයෝ එයාලා කලින්ම බුක් කරගෙන තමයි එන්න ඕනේ. එහෙම ආවට පස්සේ ඉතින් මගේ ප්‍රධාන රාජකාරිය වෙන්නේ බුකින් එක හරියට වැටලා තියෙනවද ඊට පස්සේ එයාලට අවශ්‍ය දේවල් මොනවද මෙතන සෙල්ලං කරන්න එයාලට රැකට්ස් බෝල්ස් එයාලට අමතරව ඕනේද ඒ දේවල් හොයලා බලලා එයාලට අවශ්‍ය දේවල් ඒ වෙලාවේ අරන් දෙන එක. අනිත් වැදගත්ම කාරණය තමයි මේ ක්‍රීඩාව සාමාන්‍යයෙන් ටිකක් අවදානම් ක්‍රීඩාවක් මොකද වටේටම තියෙන්නේ ග්ලාස් ඒ වගේම මෙතන දැලක් තියෙනවා මෙයාලා ක්‍රීඩා කරනකොට මෙයාලට අනතුරු වෙන්න පුළුවන් ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ ඉතින් මේ තියෙන්නේ මේ ක්‍රීඩාවේ වෙච්චි අනතුරු කීපයක් ලෝකෙ වටේම Uf, madre mía. Uf. Se llevó por delante el cristal Paquito Navarro. ඉතින් ඒ වගේම තමයි මටත් ගොඩක් වෙලාවට මෙයාලත් එක්ක සෙල්ලම් කරන්න වෙනවා. ඉතින් මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක මේ තියෙන්නේ සෙල්ලම් කරලා පස්සේ දාඩිය දාලා ඉන්න විදිය ඉතින්. ඉතින් මේ විදියට තමයි මගේ රාජකාරී ජීවිතය ගෙවිගෙන යන්නේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙනකන් මම දැනට නතර වෙනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.